වෙල්කම් බැක් සෝසරස්. අද අපි කතා කරන්න යන්නේ මර්ලින් පළවෙනි කතා මාලාවේ අවසානය ගැන. මේක තමයි 13 වෙනි කොටස. ලි මෝටඩ් ආතර්. එහෙමත් නැත්නම් ආතරගේ මරණය කියලා තමයි මේ කතාව නම් කරලා තියෙන්නේ. ලි මෝටඩ් කියන්නේ ප්‍රංශ භාෂාවෙන් මරණයට. ඇත්තටම මේ නම අහම්බෙන් ආපු එකක් නෙවෙයි. ආතර් රජුගේ පුරාවෘත්තය ගැන ලියවුණු පැරණිතම සහ ප්‍රසිද්ධම ග්‍රන්ථයක් තමයි සර් තෝමස් මැලරි විසින් ලියන ලද ලි මෝටඩ් ආතර් කියන්නේ. ඉතින් කතාමාලාවේ නිර්මාණකරුවන් මේ නම පළවෙනි කතා සමය අවසානයේදී යොදා ගැනීමෙන් අපිට ලොකු අනතුරු ඇඟවීමක් කරනවා ආතරගේ ජීවිතය දැඩි අවධානමක තියෙන්නේ කියලා. මේ කතාවේ මර්ලින්ට මුහුණ දෙන්න වෙන්නේ පැරණි ආගමේ බලවත්ම මායාකාරියකට. ඒ වගේම මේ ගමනේදී මර්ලින්ට තේරුම් යනවා ජීවිතයක් බේර ගන්න නම් තවත් ජීවිතයක් පූජා කරන්නම වෙනවා කියන කටුක සත්‍යය. ඉතින් මේ කතාවේ වැදගත් කරුණු සමග සම්පූර්ණ විස්තරය කියවලා බලමු. Get ready to explore, analyze, and ignite your passion for films. This is Cartwise. කතාව පටන් ගන්නේ දඩයමකි. ආතර් මර්ලින් සහ නයිට්වරු කැලේ දඩයම යනවා. එයාලා කැලේ ඇතුළට යනවත් එක්කම කැලේ ඇතුළෙන් අමුතු සද්දයක් ඇහෙනවා. ඒක නිකන් සතෙක්ගේ සද්දයක් නෙවෙයි, ඊට වඩා බිහිසුණු දෙයක්. මේ වෙලාවේ එකපාරටම ගස් අස්සෙන් එළියට එනවා මහා අමුතු සත්වෙක්. මේ මොන වගේ සතෙක්ද කියලා හිතා ගන්නවත් බෑ. ඔළුව හරියට නයෙක්ගේ වගේ, ඇඟ දිවියෙක්ගේ වගේ දැවැන්ත දරුණු පෙනුමක් තියෙන සත්වෙක්. මේ වගේ සතෙක්ව මෙතන ඉන්න කවුරුවත් මීට කලින් දැකලා නැහැ. මේ සතාව දැකපු ගමන් මර්ලින් ඒ වගේම අර ශ්‍රේෂ්ඨ නයිට්වරු එක හුස්මට ආපහු හැරිලා දුවනවා. මේ දුවන අතරේ මර්ලින් බිම වැටෙනවා. ඒක නිසා ආතර් ආපහු දුවගෙන ඇවිත් මර්ලින්වත් ඇදගෙන ආයෙමත් දුවනවා. ටිකක් දුර ගිහින් බලද්දි තමයි තේරෙන්නේ එයාලගෙන් එක්කෙනෙක් අඩුයි කියලා. සර් බෙඩිවර් තමයි එයාලගෙන් අඩු වුණ කෙනා. මේ එකම ඈතින් එයා වේදනාවෙන් කෑ ගහන සද්ද මෙයාලට ඇහෙනවා. ඒ මුර්ගයා සර් බෙඩිවර්ව ඉවරයක් කරලා. කැමරට් වලට ආවට පස්සේ ගයිස් තමයි මේ අద్భుත සතා ගැන විස්තර කියන්නේ. ගයිස් කියනවා කියපු තොරතුරු වලට අනුව මේ සතා ක්‍රිස්ටින් බීස්ට් කෙනෙක් වෙන්න ඕන බව. පුරාණ පුරාවෘත්ත වලට අනුව මේ සතා මතුවෙන්නේ රටේ ලොකු ව්‍යසනයක්, ලොකු පෙරලියක් වෙන්න ඔන්න මෙන්න තියෙදිලු. ගයිස් සූතර රජතුමාට මේ ගැන අනතුරුවන් ගෙව්වත් ඌට සුපුරුදු විදියට මායාව සම්බන්ධ හැමදේම ප්‍රතික්ෂේප කරනවා. එයා මේ සතාව සලකන්නේ නිකම්ම මුර්ගෙක් විදියට. ඉතින් ආතර් කියන නයිට්වරුන්ට අණ කරනවා මේ සතාව විනාශ කරලා දාන්න කියලා. ඉතින් රජතුමාගේ අණ කිරීමත් එක්ක මෙතනින් අය විසිරීලා යනවා. මේ අය මෙතනින් ගියාට පස්සේ ගයිස් ඌතරට කියනවා මේ සතා මීට කලින් මම දැක්කේ ඔබතුමාගේ බිරිඳ ඉග්‍රීන් රජුගේ මියගිය දවසේ කියලා. මේක ඇහෙනවත් එක්කම ඌතරගේ මුහුණ වෙනස් වෙනවා. එයා ගොඩක් තරහින් ගයිස්ට කෑ ගහනවා මේ රාත්‍රිය ගැන අය කවදාවත් කතා කරන්න එපා කියලා. මෙතනදී අපිට පේනවා ඌතරගේ හිතේ ඉග්‍රේන්ගේ මරණය ගැන කොයිතරම් ලොකු වේදනාවක්, වරදකාරී හැඟීමක් සහ රහසක් හැංගිලා තියෙනවද කියලා. ගයිස් කියන දේ ඌතර පිළිගන්න සූදානම් නැති වුණාට ගයිස් මේ සතා ගැන විස්තර මර්ලින්ට කියනවා. මේ සතාගේ එක ප්‍රහාරයකින් ඕනම මිනිහෙක් මැරෙන්න පුළුවන් බවත්, මේ සතාගේ විෂයට කිසිම විදිහේ ප්‍රතිකාරයක් නැති බවත් ගයිස් මර්ලින්ට කියනවා. මර්ලින් මේ කියපු දේවල් එක්ක මේ තත්ත්වය ගැන මීටත් වඩා ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ වෙලාවෙම තව කෙනෙක් මේ විනාශය දකිනවා. ඒ තමයි මුගානා. එදාරෑ මුගානා හීනින් කෑ ගහගෙන හැරෙනවා. එයා දකිනවා මහා මකට නිපිමිනවා, මර්ලින් දුකෙන් කෑ ගහලා අඬනවා. ඒ විතරක් නෙවෙයි ආතර් කුමාරයා ඇඳ කුඩ තුවාල වෙලා සිහි නැතුව ඉන්නවා. මේක නිකම්ම හීනයක් නෙවෙයි. මේ එයාගේ අනාගතය දකින්න බලය එයාට කෑ ගහලා අනතුරු අඟවනවා. ගුවෙන් උදේ වෙනකම් එයාව සනසන්න හැදුවත් මුගානා ඉන්නේ පිස්සුවෙන් වගේ. පහුවදා උදේ ආතර් දඩේම යන ලෑස්ති වෙනකොට මුගානා පාවාන් පවා නැතුව කෙලින්ම දුවගෙන එළියට එනවා. එයා ආතර් ඉස්සරහට ඇවිත් අඬ අඬා බැගෑවත් වෙනවා ආතරට එහි යන්න එපා ගියොත් මැරෙයි කියලා. නමුත් ආතර් උත්සාහ කරන්නේ මුගානව සනසන්න. කොහොම නමුත් ඇයිගේ බිය අඩු වෙන්නේ නැහැ. මෙතනදී මර්ලින් මැදිහත් වෙලා මුගානව ආපහු මාලිගාව ඇතුළට එක්කගෙන යන ගමන් පොරොන්දු වෙනවා මම ආතරව ආරක්ෂා කරනවා කියලා. නමුත් මර්ලින් දන්නවා මුගානගේ සිහිනවල බරපතලකම. එයාටත් තේරෙනවා අද හොඳ දවසක් නෙවෙයි කියලා. අවසානයේ ආතර් මර්ලින් සහ නයිට්වරු ආයෙමත් කැලේට යනවා. මේ පාර එයාලා යන්නේ දඩේමකට නෙවෙයි යුද්ධයකට. මීදුමෙන් පිරුණු කැලේ ඇතුලේ එයාලට අර මුර්ගයාගේ අඩිසලකුණක් හම්බ වෙනවා. ඒ අඩිසලකුණු දිගේ ගිහින් එයාලා නතර වෙන්නේ ලොකු වඳුරු ගුහාවක් ළඟ. මර්ලින් පන්දමක් පත්තු කර ගන්නවා. නයිට්වරු කඩුව අතර අරගෙන ගුහාව ඇතුළට යනවා. ගුහාව ඇතුලේදී මේ අය දෙකට බෙදෙනවා. ආතරට සහ මර්ලින්ට තමයි මේ සතාව හමු වෙන්නේ. ඉතින් මුර්ගයා පහර දෙන්න හදද්දිම ආතර් මර්ලින්ව පැත්තකට තල්ලු කරලා දානවා. මර්ලින්ව බේරගන්න. ආතර් කඩුවෙන් මේ මුර්ගයාත් එක්ක සටන් කරනවා. ඒත් ඒ ගැටුමේදී අවාසනාවකට වගේ ආතරට සතාගෙන් පහරක් වදිනවා. ඒ ප්‍රහාරයෙන් පස්සේ ආතර් එතනම සියසුන්ව ඇදගෙන වැටෙනවා. මේත් එක්කම මර්ලින් තමන්ගේ මායාවෙන් ආතරගේ කඩුවට මායාවක් කරනවා.
අවසානයේ ඒ ගිනි ගන්න කඩුව අර මුර්ගයාගේ හදවතටම යවනවා. මුර්ගයා වේදනාවෙන් කෑ ගහලා එතනම බිම ඇදගෙන වැටෙනවා. ඒත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ආතරට සිහිය නැහැ. මේ සතාගේ පහර දීම නිසා ආතර තුවාල වෙලා එයාගේ ඇඟෙන් කළු පාට ලී ගලනවා. ඒක මාරාන්තිකයි. මර්ලින් ආතරව ආපහු කැමලට් වලට අරගෙන එනවා. රාජධානී අනාගත රජු සිහසුන්ව මරණාසන්නව ඉන්නවා. ගයිස් කියනවා කරන්න කිසිම දෙයක් නැහැ ආතර මැරෙයි කියලා. ඒත් මර්ලින්ට බෑ තමන්ගේ යාළුවට මුකුත් වෙන්න දෙන්න. එයා එයාගේ මැජික් පොත අරගෙන පිටු පෙරලනවා, මන්තර කියනවා. නමුත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒත් එක්කම උත්තර රජතුමා ගයිස්ගේ කාමරයට එනවා. එයාගේ ඇස්වල කඳුළු. එයා තමන්ගේ පුතා වුණ ආතරව තමන්ගේ අත් දෙකෙන් උස්ස ගන්නවා. එයා ආතරව එයාගේ කාමරයට ගෙනියන්න තමයි හදන්නේ. මේ දර්ශනය හරිම හැඟීම් බරයි. උත්තර රජතුමාට තමන්ගේ පුතා අරගෙන ගොඩක් දුර යන්න බෑ. එයාගේ දන හිස් නැවිලා එයා දන ගහගෙන බිම වැටෙනවා. ඒ වෙලාවේ නයිට්‍රෝ දුවගෙන ඇවිත් ආතරව උස්සගෙන මාලිගාවට අරගෙන යනවා. කරන්න කිසිම දෙයක් නැති තැන මර්ලින්ගේ එකම බලාපොරොත්තුව වෙන්නේ මහා මකර. මර්ලින් මකර ළඟට ගිහින් සිද්ධ වුණ දේවල් සේරම කියනවා. මර්ලින් ආතරගේ ජීවිතේ බේරගන්න ඕනම දෙයක් කරන්න සූදානම් වෙලා තමයි ඉන්නේ. මකර කියන විදිහට ආතරව බේරගන්න විදියක් තියෙනවා. වෙස්ටින් බීස්ට් කියන්නේ පැරණි ආගමේ මායාවෙන් නිර්මාණය වුණු සත්වෙක්. ඒක නිසා ඒ තුවාල සුව කරන්න පුළුවන් පැරණි ආගමේ බලයට විතරයි. මකර මර්ලින්ට කියනවා Isle of the Blessed එහෙම නැත්නම් ආශිර්වාදලා දූපත කියන තැනට යන්න කියලා. එහිදී ආතරව බේරගන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා තමයි මකර කියන්නේ. මේ Isle of the Blessed කියන තැන මර්ලින් කතාවේ ලොකු සංදිස්ථානයක් වෙනවා. ඒක ගැන වෙන එපිසෝඩ් එකකින් කතා කරමු. මේ එක්කම මකර දරුණු අනතුරු ඇඟවීමක් කරනවා. පුරාණ ආගම් වලට අනුව ජීවිතයක් වෙනුවෙන් ලොකු මිලක් නියම කරනවා. ඒක නිසා ආතර වෙනුවෙන් මිල මොකක් වුණත් ඒ දේ කරන්න කියන එක තමයි කිල්ගාරාගේ අදහස. මර්ලින් මේ ගැන ගයිස්ට කිව්වම ගයිස් තරමක් බය වෙනවා. ගයිස් මේ තැන ගැන මීට කලින් ඉඳන්ම දන්නවා. ගයිස් මර්ලින්ට කියනවා පුරාණ ආගමේ තියෙන නීතියක් ගැන. ඒ තමයි ජීවිතයක් වෙනුවෙන් ජීවිතයක් කියන එක. ආතරව බේර ගන්න නම් තව කෙනෙක් මැරෙන්නම ඕන. මේක ඇහුවම මර්ලින් මොහොතක්වත් හිතන්නේ නැහැ. එයා තීරණය කරනවා ආතර වෙනුවෙන් එයාගේ ජීවිතේ පරිත්‍යාග කරන්න. ඊළඟ දවසේ උදේ මර්ලින් ඒ අద్භූත දූපතට යන්න පිටත් වෙනවා. ඉතින් එයා ගයිස්ටත් සමුදීලා කැමලට් වලින් යන්න යනවා. මේ අතරේ ආතර එයාගේ කාමරයේ ඇඳේ තවමත් වේදනාව විඳිනවා. ඉතින් කාමරයට එනවා ගුවෙනවිය. එයා ගයිස්ට කියනවා ටිකක් විවේක ගන්න කියලා. ගයිස් කාමරෙන් එළියට ගියාම ගුවෙනවිය ආතරගේ නළල තෙමින් රෙදි කෑල්ල මාරු කරනවා. එයාටත් ගොඩක් දුකයි ආතරට මේ වෙලා තියෙන දෙයට. එයා Tamanටම මුමුණනවා ආතරවා මැරෙන්නේ නැහැ කියලා. මේක හරිම ලස්සන හැඟීම්බර දර්ශනයක්. ඒ විතරක් නෙවෙයි මාලිගාවෙන් එළියේ කැමලොට් වල මිනිස්සු ඉදිපන්දම් පත්තු කරගෙන ආතර වෙනුවෙන් යාඥා කරනවා. ඌතරේ දිහා ගොඩක් දුකින් බලාගෙන ඉන්නවා. ගයිස් කියනවා දැන් ආතරව බේර ගන්න පුළුවන් ආශ්චර්යයකට විතරයි කියලා. නමුත් ඌතර ඒ දේවල් විශ්වාස කරන්නේ නැහැ. මේ වෙනකොට මර්ලින් අර මීදුමින් පිරුණු විල ළඟට ඇවිත් ඉවරයි. එතන තියෙනවා පොඩි බෝට්ටුවක්. මර්ලින් ඒකට නැගලා එයාගේ මැජික් බලය සහ බෝට්ටුව පාවිච්චි කරලා දූපතට යන්න පිටත් වෙනවා. දූපතේ පරණ නටබුන් විශාල ප්‍රමාණයක් තියෙනවා. මර්ලින් පඩිපෙළ නැගලා උඩට යද්දී එයා දකින්නේ සොහොන් කොත් පිරුණු තැන. එයා කතා කරනවා කවුරු හරි ඉන්නවද කියලා. එතනදි මර්ලින්ට මුණ ගැහෙන්නේ මේ කතා සමයේ ප්‍රධානම දුෂ්ට චරිතය. ඒ තමයි නිමුවේ. මර්ලින් පුදුම වෙනවා. මකර එයාව නිමුවේ ළඟට වෙයි කියලා හිතුවේ නැහැ. නිමුවේ කියනවා එයා මර්ලින්ගේ වැදගත්කම කලින් දැනගෙන හිටියනම් එයා මර්ලින්ව මරන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. නිමුවේ මේ වෙනකොටත් දැනගෙන ඉවරයි ආතරට වෙච්ච දේ ගැන. ඉතින් නිමුවේ මර්ලින්ට පැහැදිලි කරනවා ජීවයක් වෙනුවෙන් මායාව ගන්න මිල සම්බන්ධව. ආතරගේ ජීවිතේ තමන්ගේ ජීවිතයට වඩා දහස් ගුණයක් වටිනවා කියලා මර්ලින් මේකට එකඟ වෙනවා. නිමුවේ මර්ලින්ට ජීවයේ කුසලානය පෙන්නනවා. මේක පුරාණ ආගම් වලින් නිර්මාණය වුණ එකක්. මේකට විශාල බලයක් තියෙනවා. ඒ ගැන අපි ඉදිරියට හමු වෙන එපිසෝඩ් වලින් කතා කරමු. මේකෙන් වතුර ස්වල්පයක් බිව්වා නම් ආතර සුව වෙනවා. ඉතින් නිමුවේ මර්ලින්ට ජීවයේ කුසලානෙන් වතුර ටිකක් දෙනවා ආතර සුව කරන්න. මර්ලින් ඒක අරගෙන යන්න හදද්දිම නිමුවේ මර්ලින්ගේ අතින් අල්ල ගන්නවා. ගනුදෙනුව සිදු වුණා මර්ලින්. මම හිතනවා ඔයා මේ ගනුදෙනුව ගැන සතුටු වෙයි කියලා. මේ සිදුවීමෙන් පස්සේ මර්ලින් අශ්වයාගේ පිටේ නැගලා උපරිම වේගෙන් කැමලොට් වලට එනවා. එයා කෙලින්ම ගයිස් ළඟට ගිහින් එයා ජීවයේ කුසලානෙන් ගත්ත වතුර ටික ගයිස්ට දෙනවා. ගයිස්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මර්ලින් ආතර වෙනුවෙන් කැප කරපු ජීවිතේ මොකද්ද කියන එක. මොකද මේ විදිහට මේක විසදෙයි කියලා නෙවෙයි ගයිස් හිතාගෙන හිටියේ. මේකට මර්ලින් උත්තර දෙන්නේ නැහැ. එයාට මුලින්ම වැදගත් ආතරගේ ජීවිතය බේරගන්න එක. ඉතින් එයා ගයිස්වත් එක්කගෙන ආතරගේ කාමරයට යනවා. එයාලා දෙන්න ආතරට අර වතුර ටික පොවනවා. ඒත් එක්කම ඌතර ආතරගේ කාමරයට එනවා. ගයිස් කියනවා මේකෙන් පොඩි හරි අවස්ථාවක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඌතර ආතර ළඟින් වාඩි වෙලා ඉන්නවා. පැය කිහිපයකට පස්සේ ඌතර රජතුමා බලාගෙන ඉද්දී ආතර රැස් අරිනවා. එයාට සිහිය ඇවි. ඌතරට එයාගේ සතුට දරා ගන්න බැහැ. ගයිස් පවා hina වෙලා එයාගේ කාමරයට යනවා. ගයිස් ඇවිත් මර්ලින්ට ආතර බේරුණා කියන කතාව කියනවා. මේ දෙන්නටම ගොඩක් සතුටුයි.
ඒත් ඒ සතුට එකපාරටම නැති වෙනවා. මොකද දෙන්නට මතක් වෙනවා මේ සඳහා වුණ මිල තවම ගෙවලා නැහැ කියලා. එදාට මර්ලින් එයාගේ කාමරේ තමන්ගේ මරණය එනකම් බලාගෙන ඉන්නවා. එළියේ ලොකු කුණාටුවක්. එකපාරටම මුහුණ සම්පූර්ණ වහගත්ත කෙනෙක් මාලිගාවට ඇතුල් වෙනවා. එයා කෙලින්ම යන්නේ ගයිස්ලාගේ කුටියට. මේ එක්කම මාලිගාවේ නිදාගෙන ඉන්න මොගාන ආයෙත් හීනෙන් කෑ ගහලා හැරෙනවා. පහුවෙනිදා උදේ මර්ලින් නැස්සරිනවා. එයා පුදුම වෙනවා. එයා තවමත් ජීවතුන් අතර ඉන්න එක ගැන. එයා සතුටින් hina වෙලා කාමරෙන් එළියට ඇවිත් ගයිස්ට මේක කියන්න හදනවා. එතකොට එයා දකිනවා ගයිස් බිම වැටිලා ඉන්න කෙනෙක් ළඟ දන ගහගෙන ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි. ඒ මර්ලින්ගේ අම්මා හුනේ. එයාගේ ඇඟ පුරාම ධර්ම විවිලි දාලා ලෙඩ වෙලා මැරෙන්න වගේ තමයි ඉන්නේ. එතකොට තමයි මර්ලින්ට ඇත්ත තේරෙන්නේ. ජීවිතයකට ජීවිතයක්. නිමුවේ මර්ලින්ගේ ජීවිතය ගත්තේ නැහැ. එයා ගත්තේ මර්ලින්ට වටිනම ජීවිතයක්. මර්ලින්ගේ හදවත කඩාගෙන වැටෙනවා. එයා කෝපයෙන් වේදනාවෙන් මකර ළඟට වේගයෙන් යනවා. එයා ගිහින් මකරට චෝදනා කරනවා. ඔයා මාව හිත යව්වේ මගේ අම්මව බිලි දෙන්නද කියලා. මකර මර්ලින්ට පැහැදිලි කරනවා එයයි මර්ලින් දෙන්නම පරණ ආගමේ නිර්මාණ කියලා. මර්ලින්ගේ දෛවය තමයි ආතරව රජ කරවන එක. එතකොට මැජික් ආපහු මේ දේශයේ ස්ථාපිත වෙනවා. ඊට පස්සේ මකරටත් මෙතනින් නිදහස් වෙලා යන්න පුළුවන්. එතකොට තමයි මර්ලින්ට තේරෙන්නේ මකරගේ අරමුණ. මර්ලින් හිතන්නේ මකරයාව පාවිච්චි කරලා තියෙන්නේ මකරගේ නිදහස වෙනුවෙන් කියලා. මේ සිදුවීම නිසා මර්ලින්ගේ හිතේ මකර ගැන තිබුණ ගෞරවය නැති වෙලා යනවා. මර්ලින් කෝපයෙන් කියනවා මම කවදාවත් ඔයාව නිදහස් කරන්නේ නැහැ කියලා. මේ කියපු දෙයට මකරටත් ගොඩක් කේන්ති යනවා. මකර මර්ලින්ට උදව් ඉල්ලන හැම සැරේම උදව් කරලත් දැන් එයා මේ විදිහට තමයි මකරට සලකන්නේ. මේ නිසා මකර මර්ලින්ට පහර දෙන්න උත්සාහ කරනවා. ඒත් මර්ලින් තමන්ගේ බලයෙන් ඒ ප්‍රහාරය වළක්වනවා. ඊට පස්සේ කවදාවත් ආයේ මර්ලින් මකරව හම්බ වෙන්නේ නැහැ කියලා මෙතනින් යන්න යනවා. එයා ගයිස් ළඟට ගිහින් කියනවා ආපහු එයා අර දූපතට ගිහින් නිමුවේව හමු වෙනවා කියලා. එයා මේ සැරේ හදන්නේ තමන්ගේ අම්මගේ ජීවිතය වෙනුවෙන් එයාගේ ජීවිතය පූජා කරන්න. ගයිස් පවා දුක් වෙනවා මර්ලින් මේ කරන්න යන වැඩේට. එයා යන්න කලින් ආතරව මුණ ගැහිණ යනවා. ඒ සමු ගැනීම හරිම වේදනාකාරී. මර්ලින් කියනවා මම මැරෙනකල්ම ඔයාගේ සේවකයා විදිහට ඉන්නවා. මම විශ්වාස කරනවා ඔයා දවසක ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වෙයි කියලා. ආතරට මේකේ තේරුම හරියට නොතේරුණත් මර්ලින්ගේ වචනවල තිබුණ අවංකකම එයාගේ හිතට තදින්ම දැනෙනවා. මර්ලින් ඊට පස්සේ එයාගේ අම්මා ළඟට යනවා. මර්ලින් අම්මට පොරොන්දු වෙනවා කොහොම හරි කරලා එයාව සුව කරනවා කියලා. ඉතින් මර්ලින් අම්මට සමු දීලා කැම්ලොට් වලින් යන්න තමයි සූදානම් වෙන්නේ. නමුත් එයා යන්න හදද්දී එයාට ගයිස්ගේ මේසෙ උඩ තිබෙන ලියුමක් හම්බ වෙනවා. ගයිස් ඒ ලියුමේ ලියලා තියෙනවා මම ඔයා වෙනුවෙන් ඒ දූපතට යනවා කියලා. ගයිස් දැන් වයසයි. දවසක මර්ලින් මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම මායාකාරයෙක් වෙනවා. ගයිස්ට මර්ලින් කියන්නේ තමන්ගේම පුතා වගේ. ඉතින් ගයිස්ට බෑ මර්ලින්ට මැරෙන්න දෙන්න. ගයිස් තමන් වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න ගිහින් කියලා දැනගත්තම මර්ලින්ට දරා ගන්න බැරි වේදනාවක් ඇති වෙනවා. එයා පුළුවන් උපරිම වේගයෙන් අශ්වයෙක් පිටේ නැගලා ඒ දූපතට යනවා. මේ වෙද්දි මේ දූපතට ගයිස් ගිහින් ඉවරයි. එයා නිමුවේට කියනවා හුනිත්ගේ ජීවිතය වෙනුවෙන් එයාගේ ජීවිතය ගන්න කියලා. ඒත් මෙතනදී නිමුවේ කියනවා ඇයි මම ඔයා කියන දේ කරන්න කියලා. මොකද ඌතර් මායාව තහනම් කරනකොට ගයිස් ඌතර්ගේ පැත්ත වෙනුවෙන් තමයි කතා කරලා තියෙන්නේ. එතකොට ගයිස් දෙන උත්තරය හරිම බලවත්. ගයිස් කියනවා මර්ලින් කියන්නේ මේ ලෝකෙට ආයේ මැජික් ගේන්න පුළුවන් එකම කෙනා. ආතර් එක එකතු වෙලා මීට වඩා හොඳ ලෝකයක් එයා හදයි කියලා. එයා නොදැනුවත්වම නිමුවේට කියන්නේ මර්ලින්ගේ දෛවය ගැන. මේ දේවල් දැනගත්තම නිමුවේ තීරණය කරනවා ගයිස්ගේ පැතුම ඉටු කරන්න. ඒ තමයි එයාගේ මරණය. දැන් මායාව පටන් ගන්න තමයි හදන්නේ. මේ එක්කම මර්ලින් එතනට එනවා. එයා මායාව අතරමැද ඒක නවත්තනවා. නමුත් එයා පරක්කුයි. තමන්ගේ ඇස් ඉස්සරහා තමන්ගේ තාත්තා වගේ හිටපු ගයිස් මරණාසන්නව තමයි ඉන්නේ. මර්ලින්ට නිමුව එක්ක ලොකු කේන්තියක් ඇති වෙනවා. මර්ලින් යෝජනා කරේ එයාගේ ජීවිතය ගන්න කියලා. ගයිස්ගේවත් එයාගේ අම්මගේවත් ජීවිතය නෙවෙයි. එතකොට නිමුවේ කියනවා පැරණි ආගමට වැඩක් නැහැ කවුද මැරෙන්නේ කවුද ජීවත් වෙන්නේ කියලා. එයාලට ඕනේ ජීවයයි මරණය අතර සමබරතාවය විතරයි කියලා. එතනදී මර්ලින් කියනවා නෑ මේ පැරණි ආගමේ තීරණයක් නෙවෙයි මේ ඔයාගේ බලය අනිසි විදිහට පාවිච්චි කිරීමක් කියලා. නිමුවේ මර්ලින්ට එකතු වෙලා වැඩ කරන්න කතා කරනවා. එයාලා දෙන්නම එකතු වෙලා ආතරට රාජ්‍යයක් ගොඩනගන්න උදව් කරමු කියලා තමයි කියන්නේ. නමුත් මර්ලින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම එයා නිමුවේට විරුද්ධව මායාව පාවිච්චි කරන්න තමයි හදන්නේ. ඊට පස්සේ පටන් ගන්න දරුණු මායා සටනක්. මර්ලින් තමන්ගේ මායාවෙන් පහර දුන්නත් නිමුවේට මොනවත් වෙන්නේ නැහැ. මොකද නිමුවේ කියන්නේ පුරාණ ආගමකට අයත් වෙන උසස් පූජකවරියක්. එයාගේ බලය ගොඩක් වැඩි. මේ සටනේදී නිමුවේගේ පහර දීමක් නිසා මර්ලින් බිම ඇදගෙන වැටෙනවා. නිමුවේ මේ අවස්ථාවේ ගයිස්ව විනාශ කරන්න යන්න තමයි හදන්නේ. නමුත් මර්ලින් ආයෙමත් නැගිටිනවා. එයා අහසට අත දික් කරනවා. එයාගේ සම්පූර්ණ බලය පාවිච්චි කරලා අහසින් එන බලවත් අකුණු සැරයක් කෙලින්ම නිමුවේගේ ඇඟට වදින සලස්වනවා. නිමුවේ කෑ ගහගෙන පිච්චිලා අළු වෙලා යනවා. මේ තමයි අපි මර්ලින්ගේ අසීමිත ස්වභාවික බලය පැහැදිලිවම දකින පළවෙනි වතාව.
එයාට නිසි පුහුණුවක් නැහැ. එයාට මායා වචන ඕන නැහැ. එයාගේ හැඟීම් තමයි එයාගේ බලය. මර්ලින් දුවගෙන ගයිස් ළඟට යනවා. මර්ලින් හිතන්නේ ගයිස් මැරිලා කියලා. ඉතින් එයා ගයිස්ව බදාගෙන කෑ ගහනවා. ඒ වුණාට ගයිස් මිය ගිහින් නැහැ. ගයිස්ගේ ජීවිතය වෙනුවෙන් නිමුවේ තමයි මැරෙන්නේ. මායාවේ සමතුලිතතාවය ආයෙමත් නිර්මාණය වුණා. මකර මේ වුණ දේවල් දැනගෙන කෝපයෙන් ගොරවනවා. ඒ විතරක් නෙවෙයි මාලිගාවේ උඩ ඉන්න මොගානා ආයෙමත් සැරයක් හීනෙන් හැරෙනවා. මේක තමා පළවෙනි සීසන් එකේ අවසානය. ඉතින් දැන් අපි කතාවේ සැඟවුණු දේවල් සංකේත සහ මග හැරෙන්න පුළුවන් කරුණු කිහිපයක් ගැන කතා කරමු. මුලින්ම මම කලින් කිව්වා වගේ ලෙමෝටඩ් ආතර් කියන නම. මේක නිකම්ම නමක් නෙවෙයි. මේක මුළු කතාමාලාව පුරාම ආතරගේ ඉරණම මත එල්ලෙන අඳුරු සෙවණැල්ලක් අපිට පිළිබිඹු කරනවා. මේකින් අපිට කියනවා කවදා හරි දවසක ආතරගේ මරණය සිදුවෙන බවට අනාවැකියක් තියෙනවා කියලා. තවත් දෙයක් තමයි ක්වෙස්ටින් බීස්ට් කියන සත්වයා. ආතරගේ පුරාවෘත්තවල ක්වෙස්ටින් බීස්ට් කියන්නේ සැබෑම චරිතයක්. ඒක අවුල් සහගත කාලවල දෛවයේ වෙනස් වෙන කාලවල මතුවෙන සත්වයෙක් විදිහට තමයි සැලකෙන්නේ. එතකොට I love the blessed කියන්නේ කෙල්ටික් මිත්‍යා කතාවල එන ඇවලෝන් දූපතට සමාන තැනක්. ඒ කියන්නේ මිනිස් ලෝකයේත් මායා ලෝකයේත් අතර තියෙන සීමාව දැක්වෙන පාරිශුද්ධ ස්ථානයක්. ඊළඟට cup of life. ඒකට ජීවය දෙන්න පුළුවන් ඒ හැම විටම ලොකු මිලක් ගෙවන්න වෙනවා. මේක ගැන ඉදිරියට අපි සවිස්තරාත්මකව කතා කරමු. කතාව ඉවර වෙන්නේ ප්‍රධාන දුෂ්ටයා වුණ නිමුවේ මරලා වුණාට ඊට වඩා බලවත් ප්‍රශ්න දෙකක් මේ කතාව ඉදිරි කරනවා. අංක 1 මර්ලින් දැන් මකරගේ හතුරෙක්. එයාගේ ලොකුම උපදේශකයා දැන් එයාගේ ලොකුම සිරකරුවා වෙලා. මර්ලින්ට දැන් උපදෙස් ගන්න කෙනෙක් නැහැ. අංක 2 මොගානාගේ හීන. නිමුවේ කියන්නේ පැරණි ආගමේ උත්තම පූජකවරියා. එයාගේ මරණයත් එක්ක මොගානාගේ ඇතුළේ නිදාගෙන හිටපු මායා බලය තවත් ශක්තිමත් වුණාද? එයාගේ අන්තිම කෑගැහිල්ලෙන් කියන්නේ අනාගතේ තවත් අඳුරුයි කියන එකයි. මේ කතාංගය පළවෙනි කතා සමයේ හැම චරිතයකම ගමන ඉස්මතු කරනවා. මර්ලින් තමන්ගේ දෛවය බාරගෙන ඒ වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න සූදානම් වෙනවා. ආතර් තම රජ කෙනෙක් වෙන සුදුසු බව ඔප්පු කරනවා. ගයස් මර්ලින්ට තියෙන පීතෘ සෙනෙහස ඔප්පු කරනවා. ගුවෙන්ගේ හිතේ ආතර් ගැන තියෙන බැඳීම මතුවෙනවා. මොගානාගේ බලය එන්නම බලවත් වෙනවා. මේ හැමදේම එක්ක පළවෙනි කතා සමය අවසන් වෙන්නේ ඉදිරියට එන්න තියෙන දේවල් ගැන අපේ කුතුහලය උපරිමයටම අරගෙන. මේ විදිහට මේ රිවිව් සීරීස් එක අවසන් වෙනවා. මේ කතාමාලාව සමග සම්බන්ධ වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. මර්ලින් සීරීස් එකේ ගොඩක් අය කැමති දෙවෙනි කතාමාලාව සමග ඉදිරියේදී හමු වෙමු. පීස්.